බලුරාලගේ තණ්හාව. ඔන්න ඉස්සර කාලෙක බලුරාල කෙනෙක් හිටියා. මේ බලුරාල බඩගිනි වෙලා කෑම හොයාගෙන හැම තැනම ඇවිදගෙන ගියා. මෙහෙම යනකොට මේ බලුරාලට හම්බ වුණා මස් කට්ටක්. බලුරාලට හරීම සතුටුයි. එයා මස් කටුවත් කටින් හපාගෙන ආපහු ගෙදර එන්න පිටත් වුණා. බලුරාලගේ ගෙදරට යන පාරේ ගංගාවක් තිබ්බා. එයා ගංගාවෙන් එගොඩ වෙන්න පාලම දිගේ ගියා. මෙන්න මස් කටුවක් කටින් හපාගත්ත තවත් බලුරාල කෙනෙක් වතුර ඇතුළට වෙලා මේ බලුරාල දිහා බලාගෙන ඉන්නවා. ඒ තිබුණේ බලුරාලගම හෙවණැල්ල කියලා බලුරාලට තේරුනේ නැහැ. එයාට වතුරේ ඉන්න බලුරාලගේ මස් කටුවත් ගන්න ඕනේ වුණා. ඉතින් මේ බලුරාල මහා හයියෙන් බුරාගෙන වතුරට පැන්නා. හරිම වැඩේ තමයි උනේ. බලුරාල කටින් හපාගෙන හිටපු මස් කටුවත් වතුරට වැටිලා ගහගෙන ගියා. වතුර හිටිය බලුරාලත් නෑ මස් කටුවත් නෑ. බලුරාල හරිම දුකින් වතුරෙන් ගොඩට ආවා. ඊට පස්සේ මේ බලුරාල ආයෙම දුකින් බඩගින්නෙම ගෙදර යන්න ගියා. පේනව නේද චූටි දුවේ පුතේ තණ්හාව වැඩි වුණාම මොකද්ද වෙන්නේ කියලා?